කොහමද? අයිබෝන්. අපි මේ තවත් හිටියක් කරන්න කියලා හිතුවා. මොකද ඇත්තටම මේ වෙලාවේ මගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මෙතෙක් කිසිම රජයක් නොගත්ත පැත්තකට මේ රජයේ අවධානය යොමු කරගන්න ඕනේ. මේ පිළිබඳව කිසිම දෙයක් ගොඩක් අය කතා කරන්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරාට පාසල් පද්ධතිය ගැන කතා කරන්නේ නැහැ. අජිත් පැරකුම්ල ඇයි දන්නේ මේ රජයේ තියෙන මේ සමාජයේ තියෙන විවිධ දේවල් ගැන විවේචනය කරාට ඇයි දන්නේ මේ මොකද මේකට හේතුව වෙන්නේ? මේ පුරවැසියෝ අඩපුරවැසියෝ බිහි වෙන්නේ පාසල් පද්ධතිය. ඒ අඩපුරවැසියෝ පුරවැසියෙක් කරන මහන්සිය ඇයි මේ පාසල් පද්ධතිය තුලින් අපි ඒක කරන්න මහන්සි ගන්න නැත්තේ? ඇයි මේ රජයට ඒක බල කරන්න ඕන දෙයක් බල නොකරන්නේ මොකද? ගුරුවරයාට වැටුප් දුන්නට, පාසල් ශිෂ්‍යයාට සල්ලි දුන්නට මම හිතන්නේ පුරවැසිය තැනීම නිර්මාණය වෙයි කියලා. එතන. ඒකට අපි තව බලපෑම් සහගත කරන්න ඕන. මොකද පාසල් පද්ධතියේ භෞතික සම්පත් ඉතාම සීමිතයි. කොටින්ම කියනවා නම් ගැහැණු දරුවෙකුට යන්න වැසිකිලි නෑ ගොඩක් පාසල් වල. අපි මාතර සහ ගාල් නගරේ වැඩ කරනකොට ඒ දරුවෝ මේ වැසිකිලියක් නැතුව ගෙදර යනවා කියලා තමයි දෙමව්පියෝ අපිට ගොඩක් අය කතා කරලා කිව්වේ. මේ පිළිබඳව මේ දැන් පාසල් වල ඉන්න කම්කරු සනීපාරක්ෂකම්කරු නෙවෙයිනේ. ඒගොල්ලෝ වැසිකිලි පැත්ත බලන්නේ නැහැ. ඒගොල්ලෝ ඔය තියෙන වැඩක් කරගෙන ඔය ඉන්න. ඒවා පිළිවෙලකට කරන්නේ. ඉතින් ඇයි මේ පාසල් පද්ධතිය ගැන මහන්සි නොවෙන්නේ? කඳු කොරේට ගියාම ඊටත් සාමාන්‍ය ඊටත් පහළ පහසුකම් තියෙනවා. දෙනියාය පැත්තට ගියත් එහෙම. දැන් අපි ගොඩක් ගිහිපු තැන් ගැන කතා කරන්නේ. නොගිහිපු තැන් වල යාපනයේ එහෙම ගොඩාක් පාසල් වල පහසුකම් පිළිබඳව කතා කරන්නේ. නමුත් කතා කරනවා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න. ඕක තමයි මේ රටේ තියෙන අවුල. අපේ තියෙන සමාජයේ තියෙන අවුල ඒකයි. පාසල් පද්ධතිය නේද පුරවැසියෝ තන ප්‍රධාන තැන. ඒ තැනට නිසි තැන නොදී අපි මොනවා කරත් වැඩක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඒ පුරවැසියන් තනන තැන ඉන්න ගුරුවරයාට තියෙන පහසුකම් මොනවාද? ගුරුවරු ආපු ගමන් හදන්නේ මාරු වෙන්න. ස්ථාන මාරු ලබා ගන්න. ස්ථාන මාරු ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියකුත් නැහැ. ජාතික ප්‍රතිපත්තිය ගෙනාවට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලකුණු ක්‍රමයක් මත ක්‍රියාත්මක වුණා එක්තරා කාලයක යම් යම් පළාත් සභාවල. නමුත් ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒව ආපහු දේශපාලන හස්තයන් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වන විට කොහොම මාරු මණ්ඩල කැඳවලා කොහොම කරනවද කියලා මේ විට මම තත්ත්වය දන්නේ නැහැ. නමුත් මාරු වීම සඳහා නිසි ක්‍රමවේදයක් නැහැ. ඒක තමයි ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්න සියල්ල තියාගෙන ඇයි අපි මේ එදිනදා සමාජයේ වෙන දේවල් ගැන විතරක් කතා කරන්නේ? එහෙම කතා කරලා පුළුවන්ද? එහෙම කතා කරා වෙන්නේ එකතැන සමාජය පල් වෙන එක. ඉදිරියට යන තැන පල් වෙවි තියෙන නිසා සමාජයත් පල් වෙනවා. දවසින් දවස ප්‍රචණ්ඩත්වය වැඩි වෙනවා, අසහනකාරීත්වය වැඩි වෙනවා. එකිනෙකා නුරුස්සන ගතිය වැඩි වෙනවා. ඒක කොහේ ආවත් තියෙනවා. ඒක මේ රටේදිත් තියෙනවා. ඒක ලංකාවේදීත් හරියට තියෙනවා. Tamanට අනන්‍යතාවයක් වෙනවා. එයා හම්බ වෙන අනන්‍යතාවය නැති වුණාම ප්‍රචණ්ඩත්වය මතුවෙනවා. හැමතැනම තියෙන ওই ප්‍රශ්නේ. කිසි කෙනෙක් එක්ක කතා කරන්න බෑ. කිසි කෙනෙක් එක්ක වරද්දක් කරන්න බෑ. ඒක මූලික අඩිතාලම වැටෙන්නේම පාසලේ. ඒක පාසලට අමතරව ටියුෂන් ශාස්ත්‍රයේ යම් යම් ආවේගශීලී කතා අහලා ඒ ප්‍රචණ්ඩත්වයම මතු කරනවා. එතකොට අපි නැති කළ යුතු ප්‍රචණ්ඩත්වයක් ඇති කරන තැන් වශයෙන් පාසල සහ අධ්‍යාපන ආයතන අපිට ගන්න පුළුවන්. දැන් ওই නවකවාදය ගත්ත විශ්වවිද්‍යාලය ඇතුලේ ඒක ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මකයි. ඇයි ඒ අර පාසල් වල තියෙන විෂමතාවය. කොළඹ ලොකු පාසලෙන් ආවා කිව්වොත් එහෙම නවකවාදය වැඩියෙන් හම්බ වෙනවා. ඒ මොකද්ද? ඊතර තියෙන්නේ පරතරය. මෙන්න මේ අධ්‍යාපන පරතරය අපි වෙනස් කරන්න අරගලයක් කරන්න වෙනවා. දැනට ඒ ඇති. ස්තුතියි.